මැච් එක බලන්න ඒ වුණාට මැච් එක වань සෙට් වෙන්නේ නැහැ කියන්නකො. පැකේජ් ඔක්කොම දාගත්තා හරියද? නෑ පැකේජ් තියෙනවා හරියද? දැනුත් තියෙනවා. මම බලන්න සෙට් වෙන්නේ නැහැ කියන්නකො. මට ෆිල්ම් එකක් බලන්න සෙට් වෙන්නේ නැහැ. හරි? සින්දු නම් අහන්න සෙට් වෙනවා. සින්දු නම් අහනවා. සින්දු අහගෙනම ඉන්නේ. ෆිල්ම් එකක් බලන්න සෙට් වෙන්නේ නැහැ. ඒකට දර මොනවද මේ? කිසිම දෙයක් ඒ කියන්නේ මෙහෙම එහෙම බලන්න එහෙම බෑ. මැච් එකක් බලන්න සෙට් වෙන්නේ නැහැ. දැන් ඉස්සර මැච් එක හරියන්නේ නැහැ. මොකක් නන්ද වෙලා තියෙන්නේ? මොකක් හෝ නමුත් වෙලා තියෙනවා. පොඩි කාලයක් නේද? ඔව් පොඩි කාලෙක ඉඳන් වෙලා තියෙන්නේ. මොකක්ද දන්නේ නැහැ වෙලා තියෙන්නේ. මැච් එකක් යනදාට කන්න බොන්න තියා මොනවත් සිරියක් නෑ. ඔව් ඒක දැන් මැච් එකක්වත් බැලුවේ නැහැ නේ. ඉතින් මම දැන් පැකේජ් එකක් දාගත්තානේ. එක මැච් එකක්වත් බැලුවේ නැහැ. කතා කරන්න යන්න නෑ නේ ක්‍රිකට් ගැන කතා කරා. ඔව් ඒක ගැන කතා කරන්න මට හිතෙන්නේ නැහැ මැච් එකක් බලන්න. ටීවී ෂෝ එකක් බලන්න හිතෙන්නේ නැහැ. නාකි වෙලා තියෙන හින්දාද වෙනම මොනවා වෙලා තියෙන හින්දාද මන් දන්නේ. පිස්සු වෙදින් යනවාද මන් දන්නේ. ඇත්තම ට්‍රැක් අවුට් එකකින්වත් දන්නේ නැහැ. පිස්සුනේ. ට්‍රැක් අවුට් වෙලා තියෙන්නේ. පිස්සු කියන්නේ කොහොමද? පිස්සන්ට තගාවේ. අම්මට සීනි. අර මොකක්ද අර මලියගේ සින්දුවක් තියෙන හොඳයි නරකයි දෙකම එකතු වුණාම ලස්සනයි කියලා. පුංචි මාලේ. තද සින්දුව ඈ. ඒක තද සින්දුව. තද රැප් එකක් තියෙනවා. මරුයි. ආසම සින්දුව මොකද්ද සුපුරු? ඒක කල්පනා කරන්න දෙයක් තියෙනවා. ආසම සින්දුව කියන්නේ මාර්ගලියක් නෙමෙයි ඒක. ආසම සින්දුව කියන්නේ වැඩියෙන් මහාන සින්දුව. ආසම සින්දුව. ආසම සින්දුව හසන් කන්හාගේ ඔය කල්පනා කරනවා දැන්. අපි ප්‍රේම සින්දුව මාර්ගලියක් නෑ මට නම් කියලා තියෙනවා. හරි ඒකනේ. ඒකට තමයි තියෙන්නේ. ඔව් ඒක හොඳයි. අසන ආයි කියන්නේ walk with me in hell. walk with me in hell. කියලා සින්දුවක් තියෙනවා. ඒ කියනවාද? walk with me in hell කියලා තියෙන සින්දුව. ඒක එක දිගට කියවන්න අමාරුයි වෙන මොනවද කියවුන්නේ නැහැ. ඒක වෙන මොනවද කුමාරෝ ටිකක් කියවෙනවා. හරිද? අර this me in hell. Lambo Food like ආන් ඒ සින්දුව තමයි ආස. මම වැඩ හැමදාම කියන්නේ මාත් එක්ක ඇවිදින්න එන්න කියලා. ඔයා හැමදාම මාත් එක්ක ඇවිදින්න අපාය තමයි. හරි. එතකොට යමුදු ගායකයෙක් වුණා. හසන් කන්හා. ආගමික නිගායකයෙක්. මංගවුදු ගායකයෙක් ඩේන් බෙන්ටන්. B-side band. තද බඩුවක් ඈ. දාර ඩෙත් මෙටල් මේ ලිරික්ස් තියෙන උගේ සින්දුවල ඈ. ඒවා මේ ඩෙත් මෙටල් කියන එක මාර ඒවා කියන්නේ තු ජේසු කිව්වල. බයිනවා වැනිල්ලක් මගේ අම්මේ ඌ කියනවා ඉතින් ඔය කෙල්ලෝ සල්ලි හම්බ කරගන්න. නැත්නම් ඌ කියන කතාව. බයිනවා වැනිල්ලක් මගේ අම්මේ ඒ ලිරික්ස් අරගෙන කියවන්නේ. එතකොට තේරෙයි ඒකේ මේ ඌ කියනේවා නම් මේ මාරයව කියන්නේ. ඉතින් ඒ මේ ඌට තමයි කැමති. ඒ කියන්නේ මාර මිනිස්සෙක්. එහෙම මේ ඇල්කොහොල් අර පාවිච්චි කරලා අර මිස්සෙක් වගේ ඉන්න මිනිස්සෙක් නෙමෙයි. උදේට වයිෆ්ට කෝපි එකක් හදලා දීලා, කෑම එක හදලා දීලා, වයිෆ් හැරවලා පොඩි ඇවි ඉස්කෝලේ දාලා එහෙම හොඳ පෞල් ජීවිතයක් ගත කරන. හොඳ බඩුවක්. හදවලුවක්. බාණ්ඩයක්. දැන් ඉතින් වයසයි. ගායිකාව කවුද? නැද්ද? එහෙම එක්ක. ගායිකාව නේ? මාරියට කියන්නේ. අපි ගොඩක් ඉතින් කැමති කියන්න අතර අපි සමහරවිට සින්දුවක් කියලා තියෙන කෙනෙක් ගැනත් තමයි කැමති. එහෙම සින්දුව කෙනෙක් නෑ. ඔව් ඒක මට නම් ඉන්න දෙන්නේ. හරි.
තරකට තරක ඉන්නේ. ටර්ජාට යනවනේ ඇමිලි. දැන් ඒ කාලේ මොන්සිස්ලගේ ඇමිලි කියන්නේ අම්මේ ඉතින් අපේ ආසයි ඉතින් කැමති ඉතින් යාක් සින්දරද ඊට පස්සේ ටර්ජා නයිට් ෆිෂ් බෑන්ඩ් එකේ ටර්ජා නයිට් ෆිෂ් එකේ ඉන්නකොට ටර්ජා හොඳයි ඉතින් ඔපෙරා වර්ෂන් ඔපෙරා කටහඬක් තියෙනවා මාර ටැලන්ටඩ් ආටිස්ට් කෙනෙක් ඒ දෙන්නේ හොඳයි අම්මට දැනුනේ ඒකට කවුද එහෙම බැලුවාම ඉතින් ආච්චිනේ මේකේ වෝකලිස්ට් හොඳයි ඉන්ජිකේසෝ තද ලින්කින් පාක් එකේ දැන් අර දැන් ඇලෙන් කළාත් මරුනේ ඈ තද එකක් දෙනවනේ ඒත් හොඳයි ඔය ඉන්නේ බිමෙන් සිගස් අම්මට සිරි මයි ඩිසෙම්බර් කියනවා සුපිරි තදටම කියනවා මං ඒකී යහපු හොඳම සින්දුව මයි ඩිසෙම්බර් ඔරිජිනල් එකට වඩා ලස්සන නෑ මොනකට ලස්සනයි මේ සින්දුව ඒක ඔරිජිනල් එක වෙන විදියක් තියෙන අර වෙන විදියක් තියෙන්නේ මාර ලස්සනට කියනවා ඒ කියන්නේ ඒකේ සෙට් වෙනවට ඒකෙන් තමයි ඒකේ මරු එතකොට ආසම නළුව කවුද නෑ නළුවෙක් නැද්ද ආසම නළුව ලංකාවේ හරි පිටරට හරි වෙන්න ඕන නටකයි එහෙම නෑ කාටවත් කැමති නෑ ඒ ඉස්සරගේ ශාරුක් ඛාන්ට කැමති අර කැමති නෑ මං එහෙම කියලා අම්මට බොරු කියන්න එපා හරිද ශාරුක් ඛාන් ඉතින් හැමෝම කැමති ඉන්නේ ඔව් ආයි ඒකද මං අහන්නේ තාමත් ඔය මං අහන්නේ ඒක තමයි අහන දේ උත්තර දෙන්න බෑ කැමතිම නළුව කවුද කැමතිම කියලා එකක් නෑ ශාරුක් ඛාන්ට කැමතිද නේ ශාරුක් ඛාන් කැමති නෑ ඔබ උත්තර බා මම කැමති හියු ජැක්මන් උල් තුනෙන් තව එක තුන තව ලක් ඉන්නෝනේ තුන බැලුවේ බං හියු ජැක්මන් තමයි ඇහුවෙත් නෑ බං කිව්වා බං කැමතිම මේ නළුව කවුද කියලා මගෙන් ඇහුවෙත් කැමතිම නිලිය කවුද මං කවුද නිලිය කවුද දන්නවද අර මේ ටයිටැනික් එකේ ගෙල්ල කවුද මොකක්ද එයාගේ නම නළුවටත් අර දෙන්නෙක් ඉන්නවා හියු ජැක්මන් ලිනාඩෝ ඩිකැප්‍රියෝ කෙල්ලගේ නම මතක නෑනේ මේ මොන වින්ස්ලට්ද කේට් වින්ස්ලට් නේ අන්න එයා ඒ දෙන්නට තමයි කැමති ඒ මාර නිලිය ඈ ඔව් කේට් වින්ස්ලට් එතකොට ඇත්තටම අපෙන් අහනවා දැන් මේකේ ස්ක්‍රිප්ට් එකක් මොකක් හරි ලියලා කරන්න කියලා යකෝ ට්‍රැක් අවුට් නේ ස්ක්‍රිප්ට් ලියලා කරන ට්‍රැක් අවුට් ඒ වෙලාවට එතන පිස්සු තමයි ඔය කියවන්නේ මොනවා හරි හිතුනවා වහන්න ඉතින් අහනවා ආලා ඒක රෙකෝඩ් කරනවා ඒක උඹලට දාන්න ආතල්ලක් තියෙනවා නම් ගනින්න කියලා ඉතින් සාමාන්‍ය කතා කරන්නේ කොහොමද ඕවනේ කොහොමද නෝමල් කතා කරන්නේ ඉතින් මේ ඉවර කරා නෑ තව දිනනවා මොකද්ද අපි ජීවිතේ කියන්නේ අපිට පිස්සු කියලා නේ නෑ පිස්සු නෑ පිස්සු තමයි මට නම් ඔයාට පිස්සු නෑ මට පිස්සු එන ආදල්ල එකත් හරි එහෙම නේ මං කියන්නේ අපි හැමෝටම එක්තරා ආකාරයක පිස්සුවක් තියෙනවා අපි හැමෝගෙම එකිනෙකාගේ ට්‍රැක් වලට ගරු කරන්න ඕනේ මොකද හැමෝටම ට්‍රැක් එකක් තියෙනවා එහෙනම් හැමෝම කාගේ ට්‍රැක් එකකට ඒක ට්‍රැක් එකට ගෞරව කරන්න හොඳ නැහැ හැමෝටම ට්‍රැක් එකක් මොකක් කර තියෙනවනේ කවුද ට්‍රැක් එකක් නැති මිනිස්සෙක් ඉන්නේ මේ ලෝකේ කවුරුවත් නැහැ මෙන් ලයිට් වෙච්ච පුද්ගලයෙක් කරන්නේ අනිත් හැමෝටම ට්‍රැක් නේ මොකක් කර එකක් තියෙනවනේ ඉතින් එතකොට හැමෝගෙම ට්‍රැක් වලට ගරු කරන්න ඕනේ එහෙනම් හැමෝගෙම ට්‍රැක් එයාගේ ට්‍රැක් එකේ ගියා එයාලා ගතලා එයාලට ගන්න දෙන්න ඕනේ හැමෝගෙම ට්‍රැක් ඉවසගෙන නෙමෙයි එයාලගේ ට්‍රැක් එයාලට ගන්න දෙන්න ඕනේ එයාලගේ ට්‍රැක් ගන්නකොට අපිට පරත් නෑ ඒ ට්‍රැක් ඉතින් එහෙම කරද්දි ඉවස ගන්න ඕනේ නෑනේ ඉතින් අතල්ලා දානවා ඉතින් ඒතර ආයෙ ට්‍රැක් බලන්න දෙන්නේ නෑ ඔව් නැතුව ඉතින් මේ ආයෙ ඉවසගෙන ඉතින් ඉන්න මේ දෙයක් නෑ ඉතින් දැන් ඔයාගේ ට්‍රැක් ටික මම ඉවස ගන්නවා නේද ඔයා ඉතින් මාව ඉවස ගන්න ඕනේ ඒක වෙනම කතාවක් අපි ඔව් ඒක හරි අපි මං ගැන කිව්වා නම් ඒක හරි එහෙම කරන්න එපා නෙමෙයි ඉතින් කරනවා නම් කමක් නෑ ඒකට එහෙම කරන්න එපා ඒ මොනවද කරන්නද පොඩ්ඩක් පිස්සුනාට ඉතින් නැවිගෙන අතෑරලා දානවා කියලා කිව්වේ නේ එහෙමද කියන්නේ මොකද කියන්නේ මට තේරුණා
ප්‍රැක්ටිස් ඒකනේ දැන් ආන්නේ. කියන්නේ මම අතල්ලා කියලා කියන්නේ. මේ ද මොනවා එහෙම කරනවා කියලා අමාරුනේ බා. ඒ කියන්නේ ඩිවෝස් යනවා. ඔව් ඒක දැන් ඩිවෝස් යනවා දැන්. දැන් මේ දැන් පස්සේ ඩිවෝස් යනවා. හරි. හරි පස්සේ ඩිවෝස් යනවා. පස්සේ ඩිවෝස් යනවා. දැන් බෑලා ඩිවෝස් යන්නේ. එහෙනම් අපි ගියා. ඩිවෝස් එන්න තියනවනේ. අපි යනවා. අනිත් දවසේ හම්බ වෙනවා. අනිත් දවසේ හම්බ වෙනවා. ජය. ජය. ජය.